ඈ බං පුතේ. මට කියහන්කෝ උඹ මක්කට දාස කියලා. ඈ? තාත්තට මොනවා වෙලේ? කියහන්කෝ මං පැහැන්න දු මක්කට දාස කියලා. මම නම් ආස දෝසරයකට. හැබැයි ඇත්ත එකක් හොදේ. මට කොහෙන්ද බං එච්චර සල්ලියක්? බූත් එක නම් බෑ. වයියනෝ ලැට් එක. මේක කටේ දාමාගෙන මොකෝ මේ. එහෙනම් මක්කට ඇහුවේ. කොට වලන්න හැනේ ඒක. මට ඇත්තටම කියහන්කෝ මම මට තේරෙන්නේ නැහැ බං. මොනවට දාස කියන්නකෝ මට ගෙනත් දෙන්න පුළුවන්. මොකක් හරි ඕරයක් තියෙනවා මේ මිනිහගේ. කවුද කතා කරේ? කවුරුවත් නැහැ බං. පුතේ මේ වරෙන්කෝ. අම්මට කියහන්කෝ ඒක හදන්නේ කියලා. ඔහේ කියන්න. අනේ බං උඹ කියපන්කෝ. ඕක ගෑණි මට බයිනවා. ඒක නෙමෙයි බං. උඹලා මක්කටේ බං කැමති? මං දැන් ඔහට එක සැරයක් කිව්වනේ ප්ලේන් එකකට. අම්මේ තාත්තට තේරෙනවලු. උඹ එක එක වෙලාවට එක එක දේවල් ඉල්ලන්නේ. මක්කයි පුතේ තාත්තා හැම වෙලාවෙම අහන්නේ. අනේ මං දන්නේ අම්මේ මක්කටද හරව ආස. තාත්තගේ මොකක් හරි වෙනසක් තියෙනවා. මං හොයාගන්නම්කෝ. තාත්තා හොද ජල්ලියක් අල්ලන්න වගේ යන්නේ අම්මේ. ඒක තමයි. මං හොයාගන්නම්කෝ. මේ ගෑනට තේකක් ගේන්නේ කිව්වා පැය ගාණක් ඉන්න ඕන. මෙන්න. මට හරි පාළුයි බං. මෙහෙම නම් ඉඳලා හරියන්නේ නැහැ. දවල් වෙලා ටවුමට ගිහලා හොඳ ජොබ් එකක් හොයාගන්න ඕන බං. අනේ මේ තියෙන වැඩක් කරගෙන ඉන්නවා. යනවා මෙතන ජොබ් හොයන්න. මං කිව්වනේ අම්මට. ඒකනේ පුතේ. මටත් කොහමද ටවුන් එකට යන්න ඕනේ. අපිත් එන්නක් යන්. වලෙන්න ඕනේ නැහැ බං. මං තනියෙන් ගිහින් එන්නම්. නෑ. තනියෙන් යන්න ඕනේ. අපිත් එක්කම යන්. ආහා ඉස්සෙල්ලා ලේත් විලා වරෙල්ලකෝ ඉක්මනට. අම්මා. ඕනේ ගත්තන්න. ඒක නෙවෙයි නෝනේ. ඔහෙට බැරිය මට ලස්සන මල් පොකුරක් හදලා දෙන්න. ඒ මොකටද? නෑ ඉතින් ඉන්ටර්විව් යනකොට අරන් යන එක හොඳයිනේ බං. මන් දන්න මල් පොකුරක් නෑ. ඕනේ කෙනෙක්ට කියලා හදාගන්න කියලා ඇත්තේ. ඒක පුතේ යන්න. හත්තලා මේව කාටේ කියන්නේ? හත්තලා ඉක්මනට වරෙල්ලකෝ බං පරක්කු වෙනවා. උඹලගේ සුවඳ ගහන්න ටික මට දීපන්කෝ. මගේ සෙට් ටික ඉල්ල දීපන්කෝ. මට නම් බෑ. ඔහේ ඉල්ල ගන්න. අනේ මේ ඔය මක්කේ සුන්දර ගහලා යන්නේ. ඔන්න ඔහම යන්. හත්තලා මේක මම පුදුම කෙලියක් වුණා. මගේ සල්ලි වලින් අර මටම දෙන්නේ නෑ. මෙන්න මේ වරෙල්ල යන්න පරක්කු වෙනවා. කකුල. හරි. බහැපල්ල ඉක්මනට බහැපල්ල. මේ මම බුලත් තිරා කරන් එන්න. ඇයිද රස්සාවක් හොයන්නේ ආවේ? හරි බං. විතක් කාලේ පෑ බං ඔක්කොම කරන්න. කරන මගුලක් කරගෙන ඉක්මනට එනවා. මුන් එක්කන මුකුත් කරන්න බෑ. අම්මේ මට නම් තාත්ති හිනාව ඇල්ලුවේ නෑ හොඳේ. ඒක තමයි පුතේ. මටත් ඇල්ලුවේ නෑ. මොනවට දාස මොකද කරන්නේ? මේ මොකද මේ ඔහෙ මොකෝ මෙතන තනියෙන් ඉන්නේ? ඔහට මොකටද ඒක? නෑ මේ මං නිකන් ඇහුවේ. නාංගි කොයි පළාතේද? දකුණු පළාතේ. ඇයි අහන්නේ? කාර. නෑ මේ මං දැනගන්න ඇහුවේ. නාංගි කැමති මක්කටේ? ඇයි අරන් දෙන්නද? ඔව් නාංගි කියන්නකෝ මක්කටේ කැමති කියලා. අරන් දෙනවනේ අනිවාර්යෙන්. කියන්න. ආස චුට්ටක් ඉන්න. කියන්න. කියන්න. මතක් වෙන්නේත් නෑ. කියන්න. අවුදියකෝ. මේක එහෙනම් හොරේ කවුද අර ගෑණි?
අත්තලා මෙනෝනේ. තමුසර හැකි මගෙන් බේරෙන්න. මේ කවුද මේ? මේ මගේ මනුස්සයා. බැඳලා ළමයි තියාගෙන ඉඳ මේ කෙල්ලොන්ට ලයින් දාන්නේ. අපච්චි අජේ හතරා තාත්තා දිගරේ. මං කියන දේ හපල්ල මං ඉස්සෙල්ලා. බලල මං ඕක නවත්තපල්ලා. කියන දේ හපල්ල මං ඉස්සෙල්ලා. හත්තලා මේ බම්මන් උඹට නත්තරට තෑග්ගක් කරන් දෙන්න ඇහුවේ. මං දන්නේ උඹලා මක්කර කැමතිද කියලා. ඒකයි මම මේ නංගියෙන් ඇහුවේ. ඔලා දෙන්න මට බිබ දමාගෙන ගැහුවනේ ඉතින්. අනේ සෝරි අයියේ. අන්න මේ බේරු අම්මා හැම රෙද්දක්ම අවසානයේ තොගෙන් මට මෙච්චරම තමයි. නේ මගුල. මම හිතලා කරේ නැහැ. අනේ හිතලා කරේ නැහැ. එහාට ඔහොම ඉන්න. ගහන පයින්. ඔහොම ඉන්න. මගුල ඇතුලේ. ඔහොම ඉන්න. තාත්තා